අද උදේ ළමයෙක්ගෙන් කෝල් එකක් ආවා. ඒ ළමයා කතා කරලා කිව්වේ මට හාමුදුරනේ මට හුස්ම ගන්නකොට ටිකක් අපහසුයි. ඒ කියන්නේ පහසුවෙන් හුස්ම ගන්න බෑ. ඒ වගේම අත රිදෙනවා, වම් අත රිදෙනවා. ඒ වගේම කොන්දේ පිටිපස්සේ මේ උඩ කොටසේ දෙපැත්තම රිදෙනවා. එයා ඊට පස්සේ කිව්වා ඇඟට පණක් නැහැ කියලා. ඒ වගේම පාන්දර 4ට 5ට විතර එකපාරම ඇහැරෙනවා කියලා. ඉතින් මෙන්න මේ ටික කෙලයක් කිව්වේ හාමුදුරනේ මම අද හොස්පිටල් එකට යනවා. මට මෙන්න මේ ටික කියා ගන්න තේරෙන්නේ නැහැ. පුළුවන් නම් හාමුදුර මට උදව් කරන්න කියලා. ඉතින් මම හිතුවා මේක පුංචි වීඩියෝ එකකට ගත්තොත් හොඳයි කියලා. ඒකට හේතුව මේ වගේ අසනීප තත්ත්වයන් අපේ ළමයිට බොහෝ වෙලාවකට කොරියාවේ ඉන්නකොට ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම අවස්ථාවකදී ඔයාගේ අසනීප තත්ත්වය වෛද්‍යවරයාට කියන්න හරි හැටි බැරි නම් ඔයා මෙන්න මේ විදිහට වාක්‍ය ටික පාඩම් කරගෙන ගිහිල්ලා හරි කමන්නේ කියන්න. එතකොට අවශ්‍ය කරන ප්‍රතිකාර සඳහා අවශ්‍ය කරන දේවල් වෛද්‍යවරයාටින් සිද්ධ වෙනවා. හරි. මම මේ වාක්‍ය ටික පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් කොහොමද කියන්නේ කියන එක. එයා මුලින්ම කිව්වේ එයාට හුස්ම ගන්න අපහසුයි කියලා. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට පහසුවෙන් හුස්ම ගන්න අමාරුයි කියලා කිව්වා. හරිද? එතකොට මෙන්න මෙහෙම ඔයාලට මේක අපි සාමාන්‍ය විදිහට වාක්‍යය හදමු. සාමාන්‍ය විදිහට කියමු. අපි මෙහෙම කියමු. 숨 쉬기가 불편해요. 숨 쉬기가 불편해요. 숨 쉬기가 불편합니다. හරිද? ඊට පස්සේ ඉඳලා හිටලා පපුව එක පැත්තක් රිදෙනවා. 가끔 가슴 한쪽이 아파요. 가끔 가슴 한쪽이 아파요 කියලා ඔයාලට කියන්න පුළුවන්. ඊට පස්සේ එයා කිව්වා මේ එයාගේ වම් අත රිදෙනවායි කියලා කිව්වා. එතකොට ඔයාලට කියන්න පුළුවන් වම් අත කියනකොට කියන්නේ අපි සාමාන්‍යයෙන් 왼쪽 팔 කියලා. 왼쪽 팔. ඔයාලට කියන්න පුළුවන් මෙන්න 왼쪽 팔이 아파요. 왼쪽 팔이 아파요. වම් අත රිදෙනවා කියන එක ඒකට අදහස් වෙනවානේ. 왼쪽 팔이 아파요 කියලා කියන්න. දැන් එයා තව එකක් මතක් වෙන්නේ කලින් කියන්නේ එයාගේ උගුරේ වේලෙනවා කියලා කිව්වා. උගුර වේලෙනවා කියලා කිව්වා. එතකොට ඔයාට මෙහෙම කියන්න පුළුවන් මොගි මල්ලායෝ කියලා. මොගි මල්ලායෝ කියලා කියන්න පුළුවන්. උගුර වේලෙනවා කියන තේරුම විතරද තියෙන්නේ. එයා තව දෙයක් කිව්වා. එයාගේ කොන්දේ උඩ කොටසේ දෙපැත්තම රිදෙනවායි කියලා. එතකොට මෙහෙම කියන්න පුළුවන්. 등 위쪽 부분 නැත්නම් 등 위쪽 නැත්නම් 양쪽 කියන එකෙන් අදහස් වෙන දෙපැත්තම කියන දේරම 위 양쪽 윗부분이 ඒ කියන්නේ අපේ කොන්දේ උඩ දෙපැත්ත කියන තේරුම 아파요 කියලා කියන්න පුළුවන්. 등 위쪽 양쪽이 아파요 කියලා කිව්වත් හරි. එතකොට වෛද්‍යවරයාට තේරෙනවා මේ මොකද්ද කියන්නේ කියන එක. ඒ වගේම ඇඟට හයියක් නැහැ කියලා කියනවා. කොහොමද ඒක කියන්නේ? 몸에 힘이 없는 것 같아요. 몸에 힘이 없는 것 같아요. ඇඟට පණක් නැහැ වගේ. 몸에 힘이 없는 것 같아요. ඇඟට පණක් නැහැ වගේ. ඒ වගේම පාන්දර 4ට 5ට විතර එකපාරම ඇහැරෙනවා. කොහොමද කියන්නේ? 새벽 4시나 5시쯤. ඒ කියන්නේ 4ට විතර එහෙම නැත්නම් 5ට විතර. නැත්නම් 새벽에 කියලා කිව්වත් කමන්නේ. 새벽에 잠에서 갭니다. ඛේදා කියලා කියන්නේ අවදි වෙනවා. කියන්නේ මම හිතලා නැගිටිනව නෙවෙයි. නිකම්මම මාව නිින්දෙන් ඇහැරෙනවා. කියන එකයි කියන අදහස් ගන්න. එතකොට 새벽 4시 5시쯤에 잠에서 갭니다 කියලා ඔයාලට කියන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් වලට වැදගත් වෙයි කියලා මම හිතනවා. ඔයා මේ වගේව යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. එතකොට රෝහලකට ස්පිරිතාලයකට ගිහින් ෆාමසිකට ගිහින් අවශ්‍ය දෙයක් කියාගන්න ළමයිට හයියක් ලැබෙවි, ශක්තියක් ලැබෙවි. මොකද සමහරක් වෙලාවට කොරියන් කතා කරන අය කොරියාවේ හිටියට ඒ අය සමහරකට සම්බන්ධ කරගන්න අපහසුයි කාර්ය බහුලත්වයත් එක්ක. ඉතින් එහෙම වෙලාවට යාට තනියම හරි ගිහිල්ලා රෝහලට ගිහින් ප්‍රතිකාර ගන්න සිද්ධ වෙනවා. ඒ වගේ පුංචි දේවල් හරි කමන්නවා එකතු කරගෙන ඔයාගේ භාෂා දැනුම දියුණු කරගන්න කියන එක මතක් කරනවා. ඉතින් මේ පුංචි වීඩියෝ එක හරහා අද වුණ සිද්ධියක කොටසක් හැටියටයි මම ගෙනාවේ. ඉතින් ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතනවා. ඒ හින්දායි මේ වීඩියෝ එක මේ ආකාරයෙන් සකස් කරේ. එහෙමනම් ඔයාලට සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම නිරෝගී සම්පන්නිය ලැබෙන යහපත් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි.